අද මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ මලක් මහන්න යොදා ගන්න මැහුම් ක්‍රමයක් පිළිබඳවයි. يعني අතේ මහන්නයි ලෑස්ති වෙන්නේ. අතේ මහන ඉදි කටුවකින් ෆ්‍රේම් එකකට රෙදි කොටසක් දාලා මෙන්න මේ විදියට කැරලි නූල් වලින් මලක් මහන්න යොදා ගන්න මැහුම් ක්‍රමයක් ගැන තමයි මම කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ මැහුම් ක්‍රමය මහගන්න මෙන්න මේ වගේ ඉදි කටුවක් ගන්න වෙනවා. දැන් මේකේ මේ සිදුර ලොකුයි. ඒ කියන්නේ මේකේ නූල් පටවල් 5ක් 6ක් දාගන්න පුළුවන් සිදුරක් තියෙන ඉදි කටුවක්. දිග ප්‍රමාණය ටිකක් දිග වුණාට කමක් නැහැ. අනේ ඒ වගේ ඉදි කටුවක් ඕන වෙනවා. නූල් පටවල් 6ම ඉදි කටුවට දාලා ගත්තා. ඊළඟට මම මෙන්න මේ විදියට ඉදි කටුව ගන්නවා උඩට. දැන් මේ නූලට මම ගැටයක් දාලා තියෙන්නේ. මේ විදියට ගත්තා. අරගෙන මට මල් පෙත්ත මහන්න අවශ්‍ය දුරින් මම මේ ඉදි කටුව මේ විදියට ගහ ගන්නවා. ගහලා මේ නූල ගත්තු තැනින් ඉහළට ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ නූල මේ විදියට අරගෙන මෙන්න මෙහෙම ඇඟිල්ලේ පටලවලා තොණ්ඩුවක් හදලා මේ ඉදි කටුවට දානවා. මෙහෙම තොණ්ඩුව හදලා මෙහෙම දානවා. දැන් මෙන්න මෙහෙම නූල අල්ලගෙන මෙහෙම තොණ්ඩුව හදලා ඉදි කටුවට දානවා. දාලා ඒක හේමව පහළට තල්ලු කරනවා මෙන්න මේ විදියට අපිට මල මහන්න අවශ්‍ය ප්‍රමාණයට අපි මේකේ මේ තොණ්ඩු ප්‍රමාණය දා මෙන්න මේ මැහුම් ක්‍රමය ඔයාලා පුරුදු වෙලා තියාගන්න. මේ මැහුම් ක්‍රමය යොදාගෙන ලස්සන මලක් මහන හැටි කියලා දෙනවා. දැන් මේ විදියට අපිට අවශ්‍ය තොණ්ඩු ප්‍රමාණය දාලා ඉදි කටුව අපි මේ පැත්තෙන් අදිනවා. නූල පැටලෙන්න නොදී ඇද ගන්න. මෙන්න මේ විදියට නෙන්නේ ඊට පස්සේ අපි මේක මෙන්න මේ විදියට තද කරලා ගන්නවා. එතකොට මෙන්න මේ විදියට ලස්සන පෙත්තක් හැදෙනවා. දැන් මම රෙද්දේ මහන එක මේ කඩදාසි ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරන්නයි ලෑස්ති වෙන්නේ. දැන් මම මෙතන මේ පොඩි රවුමක් ඇඳගෙන තියෙනවා. ඒ රවුම මම මෙන්න මෙහෙම කොටස් 4කට වෙන් කරලා තියෙනවා. දැන් ඔන්න මම පළවෙනි පෙත්ත මෙන්න මේ විදියට මැහුවා කියමුකෝ. ඊට පස්සේ ඔයාලා ඊළඟ එක මහන්න ඕනේ මේ අතරින් මෙහෙම ඉදි කට්ට දාලා මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට අතරින් එන විදියට අපි මේක මහලා හදා ගන්න ඕන පළවෙනි රවුම. දැන් අපි ඕකේ පෙති ටික මහගෙන යනකොට පෙති ටික මෙහෙම ඉස්සිලා ලං වෙලා එනවා. ඊට පස්සේ ආයිත් මෙහෙම අතරවල් වලින් එන විදියට අපි ඊළඟ වටෙත් අපි මහගෙන යනවා. දැන් අපි බලමු රෙද්දේ මහගෙන යන්නේ කොහොමද කියලා. දැන් මම කුංචියට රවුම ඇඳගෙන මේ කොටස් වලට වෙන් කරගත්තා. දැන් මම ඉදි කටුව යටින් ඉහළට ගන්නවා. අරගෙන මෙන්න මේ විදියට ඉදි කටුව ගහ ගන්න. ඊට පස්සේ අපි දැන් මේ පළවෙනි පෙත්තනේ ඒකට මම මේ විදියට තොණ්ඩු 6ක් දානවා. දාලා අපි මේ විදියට ඇදලා ගන්න.
ඊට පස්සේ අපි ඉදි කටුව මෙතනින් යටට ගහලා එතන අතරින් ගන්නවා ඉදි කටුව. ඊළඟට අපි මෙන්න මේ විදිහට ඊළඟ කොටසට ගහනවා. ගහලා ඊට පස්සේ අපි තොණ්ඩු දානවා 8ක්. දැන් මේවා දානකොට මෙතන දිර වෙන්න දාන්න, බුරුල්ලට දාගන්න එපා. එතකොට ලස්සනට එන්නේ නැහැ. මෙන්න මේ විදිහට දෙවෙනි කොටසත් මහගත්තා. ඊට පස්සේ ඊළඟට අපි මෙතනින් ඉදි කටුව යටට දාලා ගන්නේ. ඔයාලට මෙහෙම එකතරේම ගන්න බැරි නම් මෙහෙම යටට දාන්න ඉදි කටුව. දාලා ඊට පස්සේ මෙතන මෙන්න මේ විදිහට ගන්න අතරේ. ඊට පස්සේ ඊළඟ එකට මම දානවා තොණ්ඩු 10ක්. ඊට පස්සේ ඒකත් අපි ඉස්සෙල්ල විදිහටම අදිනවා. මෙන්න මේ විදිහට එන්නේ. ඊට පස්සේ ඒකත් අපි යටට ඉදි කටුව දාලා ඊට පස්සේ මෙතන අතරින් ගන්න. ඒකට මම දානවා 12ක්. ඒ විදිහට ඔයාලා දැන් මේක 12ක් දානවානේ. ඊට පස්සේ අපි මහනවා 14ක් දාපු පෙති 4ක්. ඊට පස්සේ ආයෙත් මහනවා 16ක් දාපු පෙති 4ක්. අන්න ඒ විදිහට තමයි අපි මලේ ප්‍රමාණය ලොක් කරගන්නේ. දැන් මම මෙතන මේ නූල් පටවල් 6ම දාගෙනනේ මහන්නේ. දැන් ඔයාලට දැන් මේක ටිකක් ලොකු මලක් නේ නූල් පටවල් 6ම දාපු නිසා අපි පුංචියට මහ ගන්නවා නම් ගවුමකට වගේ මහනවා නම් අපිට මෙතන නූල් පටවල් 6න් 3 දාලා මහන්න පුළුවන්. ඒ කියන්නේ නූල් පටවල් 3ක් දාලා මල මහන්න පුළුවන්. එතකොට මලේ සයිස් එක පුංචි වෙනවා. දැන් මම මේකේ 14 ඒවා 4ක් මහගත්තා. මෙන්න මේ විදිහට තමයි එතකොට මලේ පෙති ටික ලස්සනට උඩට ඉස්සිලා එන්නේ. දැන් ඊළඟට අපි 16 පෙති 4ක් මහ ගන්නවා. ඒකත් මේ විදිහටම තමයි මහ ගන්න තියෙන්නේ. දැන් ඔයාලට පේනවනේ ලස්සන රෝස මලක් මේකෙන් නිර්මාණය වෙනවා කියලා නේද? දැන් ඔයාලා මතක ඇතුව මෙන්න මෙහෙම ගන්න එපා ඉදි කටුව. මේක අස්සෙන් තමයි මෙහෙම ගන්න බලන්න ඕන. එතකොට තමයි ලස්සනට ඉස්සිලා එන්නේ. මේ පෙති අතරෙන් තමයි ගන්නෙ. දැන් ඊළඟට මම තොණ්ඩු 16ක් දාන පෙති 4 මහනවා. ඒකත් මම මහලා ඉවර වෙලා ඔයාලට මලම පෙන්වන්න. අවසාන පෙත්ත මහ ගන්නයි ලෑස්ති වෙන්නේ. දැන් මම මෙහෙම අස්සෙන් ගත්තා. අරගෙන මම මේකට දානවා තොණ්ඩු 16ක්. ඊට පස්සේ අපි මේක මෙතනින් අදිනවා. ටිකක් අදට තියෙන්නේ දැන් 16ක් දාලානේ තියෙන්නේ. හිමීදී මේක අදින්න ඕන. අපිට ඕන කලබලයට ඇදලා ගන්න බෑ හොඳේ. මේ විදිහට අවසාන මැහමත් ඇදලා අරගෙන ඊට පස්සේ අපි ඉදි කටුව යටට දාලා
හිත තද කරලා හදාගන්න. දැන් මෙන්න මේ විදිහට තමයි අපේ රෝස මලේ පෙති ටික ලක්ෂණයට එන්නේ. මෙන්න මේ වගේ ලස්සන රෝස මලක් මේ මැස්ම භාවිතා කරලා මහන්න පුළුවන්. දැන් ඊළඟට මේක වටේට ඔයාලට කොළ ටිකක් මහලා මේ මල තවත් හැඩ කරගන්න පුළුවන්. ඊළඟට දැන් මම මේ එකම පාට නූලෙන් මේක මහගෙන ගියේ. ඔයාලට පුළුවන් මැදට තද පාට යොදලා ඊට පස්සේ ටිකක් ලයිට් කලර් එකක් ඊට පස්සේ වටේටම ලා පාටක් එන විදිහට මහගෙන යන්න පුළුවන්. එතකොට මේ මල තවත් මීට වඩා හැඩ කරගන්න පුළුවන්.